සෝ ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේ බ්‍රෝකර් කිසිම රෙස්පොන්ඩ් එකක් නැහැ, මැසේජ් වලට රිප්ලයි නැහැ, කෝල් ආන්සර් කරන්නේ නැහැ, අලුතෙන් බ්‍රෝකර් account එක ඕපන් කරන්න පුළුවන්ද, කොහොමද ඒක කරන්නේ, සහ ඒත් එක්ක මම මේ වීඩියෝ එකේ කියන්නම් ඒක කරන්න කොහොමද, අලුතෙන් account එක සමහර විට අනිත් කට්ටිය අනිත් අය අහන්නේ දැන් කොහොමද ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න කියලා, කොහොමද CDS account එක ඕපන් කරන්න කියලා. සෝ අන්න ඔය කියන ප්‍රශ්න දෙකට උත්තර මම මේ වීඩියෝ එකේ කියන්නම්. පළවෙනි එක ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් බ්‍රෝකර් account එක මාරු කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන් පුළුවන්. එකම දේ මතක තියාගන්න ඕනේ. ඔයාලට ඕන තරම් brokers account තියෙන්න පුළුවන්. හැබැයි තියෙන්න පුළුවන් එකම serious account number එකක් විතරයි. මේක නිකන් හරියට අපිට ඕන තරම් bank accounts තියෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙන්න පුළුවන් එක national ID card එකක් විතරයි. අන්න ඒක තමයි සරලම කතන්දරේ. ඔයාලට තියෙන්න පුළුවන් එක serious account number එකයි. හැබැයි ඕන තරම් ඔයාලට brokers account open කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ මං හිතන්නේ දැනට ඉන්නවා 29 දෙනෙක්, මං වැරදි නැත්තම් 29 දෙනෙක් ඉන්නවා brokers ලංකාවේ registered. ඒ ඕන broker කෙනෙක් select කරන්න පුළුවන්. So මගේ broker අවුරුද්දෙන් 10ක් තිස්සේ NDB brokers සහ First Capital brokers. එතකොට මේක recommendation නෙමෙයි. ඔයා කැමති broker කෙනෙක් ඔයාලා select කරන්න පුළුවන්. මට personally මට අදාළ broker සහ ඒගොල්ලෝ හරි responsive and then ඒගොල්ලෝ reply කරන ඕන්ලාට අවශ්‍ය දේ තියෙනවා නම්. එතකොට කොහොමද මේක කරන්නේ? සරලවම CAC app එක. අලුතෙන් account එක open කරනවා නම් ඒත් කියන්නේ CAC app එක ඕනේ. මොන දේ කරා CAC app එක ඕනේ ඔයාට account එක open කරන්නයි, අලුතෙන් වෙන existing වෙන තව අලුත් broker කෙනෙක්ට මාරු වෙන්න නම්. එතකොට ඔයා CDS account එක තියෙන කෙනෙක් නම් CAC app එකේ open CDS account විදිහට open click කරා. ඒකේ information fill කරන් ඇති පළවෙනි page එක ගහනවා are you CDS member කියලා. ඒකට ඔයා yes කියලා දෙන්න ඕනේ. හැබැයි ඔයා අලුතෙන් account එකක් නම් open කරන්නේ, ඔයාට කවදාකවත් CDS account number එක තිබිලා නැහැ, කලින් broker කෙනෙක් ඉඳලා නැහැ. එහෙනම් ඔයා දෙන්න ඕනේ no කියලා. ඊට පස්සේ එතනින් එහාට ඔයා අලුත් බ්‍රෝකර් කෙනෙක්ට මාරු වෙන්නත් අලුතෙන් account එකක් හදන්නත් තියෙන දේවල් ඔක්කොම එකම දේ තමයි තියෙන්නේ. ඒකට ඔයාගාව මුලින්ම තියෙන්න ඕනේ NIC එක තියෙන්න ඕනේ ඔයාගාව ෆොටෝ එකක් ගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ ඔයාගේ කැමරා එක, ඔයා දැන් log වෙලා ඉන්න කැමරා එකකින් selfie එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව bank verification, ඒ කියන්නේ bank statement එකේ පින්තූරයක් හරි bank statement ස්ක්‍රීන්ෂොට් එකක් ඕනේ. ඒගොල්ලන්ට bank verification එකට. ඉතින් ওই විදිහට ඔයා fill කරන් යන්න තියෙනවා. එතකොට මේකේ තියෙන තව ප්‍රශ්න අනම්මනම් ගොඩක් දේවල් අහලා ඒවා required නැත්තම් ඔයා fill කරන්න ඕනේ නැහැ. TIN number එක එහෙම fill කරන්න ඕනේ නැහැ. අවශ්‍ය නම් ඔයාලට පුළුවන් TIN number එක දානවා. TIN number එක දෙනවා. TIN number එක දාන්න පුළුවන්. නැත්තම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව අන්තිමට අහනවා other documents කියලා. ඒක සමහර brokers අර birth certificate එක ඕනේ, passport එක වගේ එක ආදාළ documents වගේක් ඕනෙලා තියෙනවා. හැබැයි ඒක හැමෝටම අනිවාර්ය නෑ. ඒක මේ වෙලාවේ fill කරන්න ඕනෙත් නෑ. ඔයා නිකන් accept කරලා ඔයා ටික submit කරාට පස්සේ ඔයාට දෙන්න පුළුවන් submission එක. නිකන් හරි ඕන වුණොත් ඒ ඔයා දැන් apply කරන broker ඔයාව contact කරයි. ඉතින් ඔහොම තමයි අපි account එකක් අලුතෙන් open කරන්නේ, සහ ඔයාට දැන් ඉන්න broker හරියට respond කරන්නේ නැත්නම් වෙන broker කෙනෙක්ට මාරු වෙන්නේ. ඔය දෙකම එකම විදිහ තමයි. ඉතින් ඔයාට ඕක 29 දෙනෙක් කියන 29 දෙනෙක්ම අලුතෙන් try කරලා බලන්නත් පුළුවන්, ඕන නම් අවශ්‍යම නම් කවුද හොඳම කෙනා කියලා බලන්න. නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේක කමෙන්ට් කරන් යන්න ඔයාගේ broker කවුද සහ ඒ broker හොඳයි නැද්ද කියලා. ඒතකොට ඒක මම හිතන අනිත් කට්ටියත් helpful වෙයි.